rocket propulsion. ළඟදී O levels ලියන අංගිලා මල්ලිලාට මේ වීඩියෝ එක ගොඩක් useful වේවි. rocket එකක් lift වෙන්න opposite direction එකේ force එකක් ඕන. මේක කරන්නේ rocket එකේ engine එක. engine එකේ තියෙන fuel oxidizer එකත් එක්ක combust වෙලා තමයි combustion එකෙන් අපිට උදව් කරනවා rocket එක lift කරන්න. මේක rely වෙන්නේ නිව්ටන්ගේ third law එකට. ඒ කියන්නේ for every action there is an equal and opposite reaction කියන law එක. අපි දැන් ටිකක් බලමු මේක කොහොමද වෙන්නේ කියලා. මේ rocket එක උඩට යන්න ඒකේ මාස් එක අඩු වෙනවා. rocket එක ලොකු acceleration එකකින් යන හින්දා gravity එක pass කරනවා. ඒ pass කරන speed එකට අපි කියනවා escape velocity කියලා. හැබැයි එච්චර දෙයක් නම් මෙදාසරේ O level ගානේ හිතන්න දීලා තිබ්බේ නැහැ. පාලට තිබ්බේ හරිම පුංචි දෙයක් ගැන හිතන්න. අපි බලමු දැන් ඒ ගාන කරන්නේ කොහොමද කියලා. මේ තියෙන අපේ rocket එක. අපි R කියලා ගමු force එක. මේ තමයි අපි pulling force එක. ගොඩක් අයට අමතක වෙන තැනක් තමයි rocket එකට weight එකක් තියෙනවා. rocket එකේ mass එක ගානේ දීලා තියෙන්නේ m කියලා. අපි weight එකේ නා mg කියලා දාගමු. F equals ma. මතකයි නේද? එතකොට මේ ගාන කොහොමද හදන්නේ? එතකොට F equals ma එකට අපි දාන්නේ R minus mg equal to ma කියලා. අපිට දීලා තියෙන acceleration එක හොයන්න කියලානේ. එතකොට F කියන්නේ මේ ගානේ හැටියෙ නම් R minus mg. එතකොට ඔයා දන්නවනේ acceleration එක කියන්නේ එතකොට R minus mg divide by m. ලේසි නේද?